සුබ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මට තියෙන්නේ මගේ task set එක task 28 එක මට මම දැන් කළා තියෙන task 28 එක කරන් තියෙන්නේ මට මෙච්චර class එකේ තිබිච්ච මෙච්චර දවසක් කරපු වගේ මම කලින් last episode එකේ කරේ cart එකේ designing එක ගැන මට මේක අද කරන් තියෙන මේ කාට් එකේ මම ෆුල් ඩිසයින් එක ගැන කරා ඊට කලින් ගොඩක් දෙලා මම වීඩියෝ 28ක් වෙනකන් කරලා තිනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝස් ටික බලා ගන්න පුළුවන් ඒ වගේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ අද අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකේ වීඩියෝ එකේ කාඩ් එක ක්ලික් කරලා ගිහිල්ලා ප්ලේලිස්ට් එකේ තියෙන මුල් වීඩියෝ ඉඳන් බලාගෙන ඉන්න එහෙම නැත්නම් පුළුවන් මොනවා හරි එපිසෝඩ් එකක් මිස් වුණා නම් ඒ ප්ලේලිස්ට් එකටම ගිහිල්ලා ඔයාලට එපිසෝඩ් එක හොයලා ලේසියෙන් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මගේ වීඩියෝ සීරීස් එක හොයා ගන්න බැරි නම් ප්ලේලිස්ට් එකේ කාඩ් එක ඔයගොල්ලෝ පුළුවන් මගේ channel එකට ගිහිල්ලා ඒකේ ප්ලේලිස්ට් කියලා තියෙන ප්ලේලිස්ට් වල e-shop කියලා තියෙන. ඒ e-shop වල තියෙන එකෙන් ඔයගොල්ලෝ ප්ලේලිස්ට් එක හොඳට හොයා ගන්න පුළුවන්. හරි අපි මම ගිය සතියේ ලාස්ට් එපිසෝඩ් එකේ කරේ මෙන්න මේකේ ඩිසයින් එක ගැන ෆුල් ඩිසයින් එක ගැන කතා කරා. ඊට කලින් මම මේක ඩිසයින් වලින් ගොඩක් ඒවා කරා මේකේ සයින් ඉන් එක සයින් අප් එක ඊට පස්සේ මේකේ හෝම් එක ඩිසයින් කරන විදිය ප්‍රොෆයිල් එක ඊට පස්සේ ගත්තා මේ ප්‍රොඩක්ට් ඩිසයින් ඊට පස්සේ වොච් ලිස්ට් එක ගැන කරා ඊට පස්සේ ගත්තා පස්සේ මයි ප්‍රොඩක්ට්ස් එක ගැන කරා ඔයගොල්ලෝ මතක ඇති ඊට පස්සේ මෙතන තියෙනවා කාට් එක ගැන දැන් මට කල කාට් එකේම කරන් තියෙන මෙන්න මේ view කරගන්න විදිය ගැන ඒක process එක ගැන මේ කාට් එකට ඇඩ් වෙන විදිය ගැනයි ඊට පස්සේ මේවල මේ view වෙලා මේවල මේ ඇඩ් කරපු විදිය ගැන process එක ඊට පස්සේ මේ ටයිටල් එක මේ රිමූව් කරන ඔප්ෂන් එක ගැන රිමූව් කරන ඔප්ෂන් ගැන ගන්න ඊළඟ වීඩියෝ එකේ මම ඒක කරන්න මේ සමරි වල view කරන විදිය ගැන මේ view වෙන විදිය ඊට පස්සේ මම ඇඩ් වෙන මම ඔයාලා ඇඩ් කරලා වෙනනම් එක ප්‍රොඩක්ට් එක දැන් මම කියේ මෙන්න මේක මට ඇඩ් කරන්න ඕනේ මෙතන තියෙන කාඩ් බටන් එක ක්ලික් කරනවා ඔයගොල්ලෝ බලන්න new product added cart කියලා ඊට මම දැන් කාට් එකට ගියාන් පස්සේ ඔයගොල්ලෝ බලන්න මෙතන කාඩ් ගන්න 6ක් වෙලා තියෙනවා items ගන්න 6ක් වෙලා යටටම ගියාන් පස්සේ මෙතන අපි මම ආයි තව එකක් අල්ල කැච් කරගන්න මේ මෙතනට ගිහිල්ලා අපි ගමු S26 Ultra කියලා ඒක ඇඩ් කරා ඒගොල්ලෝ බලන්න ඉතින් product address card කියලා ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මම බලුවන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න උන පල්ලෙහාට ගියාම මෙතන ඇඩ් කරපු අලුත් කාඩ් එක වැටලා තියෙනවා මෙතන 6ක් කියලා තියෙනවා ඊට පස්සේ මම තව එකක් ඕන නම් ඇඩ් කරලා වෙන්නන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේ GoPro එක අල්ල ඇඩ් කරමු add to card කියලා තියෙනවා මෙතනට ගියාම පස්සේ මේක බලා ගන්න පුළුවන් යටම තියෙන එක ඊපස්සේ මෙතනට ගිහලා මම දැන් අපි එතනටම ගිහලා මම ආයි GoPro එක කියමුකෝ එතනට ගිහලා මේ මෙතන තියෙන මම ආයි ඩබල් ක්ලික් කරනවා cart updated successful කියලා මෙතන මම හිතන්නේ මෙතන දෙකක් වෙලා තියෙනවා අපිට ආය අඩු කරගන්න පුළුවන් ඒක cart updated කියලා මෙතනින් අප්ඩේට් වෙනවා ඊට පස්සේ එතන අප්ඩේට් වෙනකොට බලා ගන්න පුළුවන් මෙතනින් මේ ප්‍රයිස් එක එහෙම වැඩි වෙනවා දැන් මෙතන මම කරන ප්‍රයිස් එක වැඩි වෙනවා ඊට පස්සේ මෙතනින් අඩු කරාම ප්‍රයිස් එක අඩු වෙනවා ඒ වගේ වෙනකොට බලා ගන්න පුළුවන් මම දැන් ඔයගොල්ලෝ පේන ඉතින් මේ process එක මම කරා ඊට පස්සේ අපි process එක ගැන හරි අපි මේකේ කෝඩ් එක යන්න කලින් මේකේ හරියට bootstrap එක ගැන මේ bootstrap එක මේක backbone එක වගේ හින්දා bootstrap එක add කරගන්න විදිය ගැන පොඩ්ඩක් බලමු මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද bootstrap එකේ bootstrap file එකයි css එකයි js එක download කරගන්න කියලා මට කලින් සෙෂන්ස් වලත් මේක මිස් වුණා මම ඔයගොල්ලෝ ඒක ගොඩක් කටිල්ල පේන දෙක තමයි දාන්න කියා දෙන්නන්නේ මම දැන් ඔයාලට ටැබ් එකක් ඕපන් කරගෙන මම සර්ච් කරනවා bootstrap කියලා සර්ච් කරාම ඔයාලට පේනවා ඇති bootstrap පළවෙනිම එක තියෙන එක වෙබ්සයිට් එකට ක්ලික් කරනවා ඊපස්සේ ඒක ලෝඩ් වුණාම ඔයාලට පේනවා ඇති මෙතනින් ගියාම පස්සේ මෙතන පෙන්නනවා read docs ඊට පස්සේ මෙතන තියෙන ඔයාලට කතා මේ ටිකේ තියෙන මේ තියෙන ඔයාලන්ට මේ command front එක install කරගන්න ටිකයි ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් variables වල තියෙන variable add කරන විදිහ මේක පොඩි guidelines ටිකක් තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන read doc එකට ගිහිල්ලා read docs එකට හෝ ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් examples වලට ගිහලා examples බලා ගන්න ඊට පස්සේ docs වල තියෙන icons block තියෙනවා මෙතන මේකලම icons කියලා එකක් දීලා තියෙනවා ඒකෙන් icons ගන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් ගන්න පුළුවන් blog එක ගන්න පුළුවන්
ලොග් එක ගන්න පුළුවන් docs වල මේ ටික ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ docs එකට මේක අපි docs එකට යනවා. ඊට පස්සේ මෙතන පේනවා මෙතන download කර getting start to download කියලා. download වලට ගියාන් පස්සේ මෙතන දැන් ඔයගොල්ලෝ බලනවා ඇති downloads කියලා එකක්. downloads කියලා එකක් පේනවා ඇති. එතන downloads වල ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන compile download කියලා තියෙනවා. compile css.js කියලා එකක් තියෙනවා. ඊට source file එක තියෙනවා. ඊට පස්සේ example codes download කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ තියෙනවා download කියන එක දෙන්න. මේක download කරගත්තන් පස්සේ ඔයගොල්ලෝ download click කරාන් පස්සේ ඔයගොල්ලෝ වෙන්නේ නැති මෙතනින් download වෙනවා. zip file එකම download වෙන්නේ. zip file එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේක click කරලා ඔයගොල්ලෝ පුළුවන් මේක වෙන්නේ නැති පිටි ගන්න කොට ඉන්න. ඔයගොල්ලෝ වෙන්නේ නැති පිටි කොට ඉන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මගේ downloads වල මේක තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මේ වගේ bootstrap වලට ගිහිල්ලා bootstrap වලට ගිහින් ක්ලික් කරලා extract කරගෙන මෙතන මේ files ටික ඔයගොල්ලෝ පේනවා ඇති. ඔසෝ step එක. ඔයගොල්ලෝ පේනවා ඇති. හරි. ඔතන ඔයගොල්ලෝ පේනවා ඇති CSS කියලා දෙන මෙතන CSS වල ඔයගොල්ලෝ CS file ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මෙතන ගන්න පුළුවන් JS file එක. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක නැතුව කෙලින්ම direct use කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් direct use කරන්න මේ website එකේම ඔයගොල්ලෝ පේන ඇති මේ website එකේම හරි. මේ website එකෙන් පේන ඇති website එක ඔයගොල්ලෝ පුළුවන් මෙතන download කරන්න නැතුව කෙලින්ම අපිට මෙන්න මේ link වලින් src වල ගන්න පුළුවන්. මෙන්න මේ ටිකෙන් මෙන්න මේ වගේ CSS වලින් ගන්න link කරගන්න පුළුවන්. external විදිහට script එකත් ඒ වගේ අපිට පුළුවන් external link කරගන්න. ඒ කියන්නේ integrate true use කරලා අරක integrate true නැතුව අපිට use කරන්න පුළුවන්. මේ විදිහට දාගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට bootstrap එක add කරලා තේරෙන්නේ නැති කියලා. එහෙනම් දැන් අපි යමු අපේ code එකට. හරි. කෝඩ් එකට ගියාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා add cart කියන එක. cart එකට මම යන කලින් මම home එකට ගිහලා අතන මම process එක පටන් ගත්තා. ඉතින් පෙන්නන්නම් කොහොමද cart එකට add වෙන්න තැන කියන process එක මම කරේ කියලා. හරි. ඔයගොල්ලෝ පේනද මගේ home එකට ගියාන් පස්සේ මම මෙතන තියෙන්නේ cart එකේ අර icon එක. cart එක add කරන icon එක. ඊට පස්සේ මෙතනට ගියාන් පස්සේ on click add to cart කියලා function එකක් open කරලා ඒකේ ඇතුලෙන් $php කියලා tag එකක් open කරලා echo කරලා යද්දී product data වල id එක. id එකේ අවල තියෙනවා අපි මෙතන array එකක් කරහා. එතන ගියාන් පස්සේ මම script එක open කරන්න. පල්ලයට ගියාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන ඇති මෙන්න මෙතන function එක add to cart ඊට පස්සේ function එක open කරලා මෙතන තියෙන array එකකින් එවපු array එක parameter එකක් pass කරපු parameter එක මෙතන තියෙනවා. parameter එක තියෙනවා id කියලා මම අර පැත්තෙන් එවපු id එක මෙතනින් අරගෙන parameter එක මෙතනින් තියෙනවා. ඊට පස්සේ request කියන new request එක HTML XML HTML XML request කරහා යවලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ request.onlyChange එක for equal function එක නේද. ඊට පස්සේ if request.ready state එක 4 සහ request.status එක 200 නම් var response එක equal request.response text එක ගත්තා. ඊට පස්සේ alert එක response නම් ඊට පස්සේ ගත්තා request.open get method එකක් කරහා යවනවා ඊට පස්සේ add to cart කියන PHP ෆයිල් එකට get method එකක් කරා මේ id එක පාස් කරලා තියෙන. ඊට පස්සේ synchronous එක synchronize කරලා request.send කියලා මම data ටික යවලා තියෙනවා. මේකේ මතක තියාගන්න get method එක කරා යවද්දි form එකක් යවන්නේ post method එක කරාදී විතරයි අපි post එකක් යවන්නේ. ඊට පස්සේ post මේ කියන්නේ මෙතන මේ send method එකේදී form එකක් යවන්නේ.
ඊට පස්සේ දැන් මෙතනට ගියාම පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම යන්නම් add to cart කියලා process එකට add to cart ඉතින් add to cart එකට යනවා add to cart එකට ගියාම පස්සේ මුලින්ම මම PHP tag එකක් open කරලා තියෙනවා ඊට පස්සේ session එකක් start කරලා include කරලා තියෙනවා PHP එක ඊට පස්සේ මුලින්ම check කරලා තියෙනවා if session එක user කෙනෙක් log වෙලාද කියලා තියෙනවා log වෙලා නැත්තම් please login first කියලා පෙන්නනවා තියෙනවා else එකේදී log වෙලා නම් ඊට පස්සේ ඇතුළට යනවා if set එක ආපු ID එකෙන් පිටින්ද ඇවිල්ලා තියෙන්නේ එහෙම නැත්තම් මෙතන කියනවා something went wrong කියලා මොකක් හරි වෙලාවක්ද කියලා තමයි කියන්නේ ඊට පස්සේ ඒක ඇතුළට true නම් ඇතුළට ගිහලා $p product ID කියලා එක variable එකක් හදලා ඒකට $get ID කියලා අර product අර පැත්තෙන් එවපු parameter එකෙන් එවපු ID එක අරගන්නවා. ඒ ID එකෙන් මෙතන දැන් pass කරලා තියෙනවා get method එක කරහා ඒ with method එක කරහා අරගන්නවා. ඊපස්සේ user mail එක අරගන්නවා. user mail එකේදී ඊට පස්සේ අර session එකෙන් ගත්ත user ගේ email එක අරගෙන user mail කියලා area වලට මේ assign කරලා තියෙනවා. ඊපස්සේ මෙතන තියෙනවා card table එකේ result set එක කරන් දෙන මුලින්ම card table එකේ තියෙන search කරලා බලන්න. select all from cart මෙතන දෙක තියෙනවා cart කියලා select all from cart where product ID එක product ID එක equal the product ID එක equal the PID එකට සහ user email එක equal the user email එක equal the මේක brave assets දාන්න ඕන මගේ ඉතින් ඉස්සෙල්ලා මම දැන් මේක කරගත්තා document දුන්නා පස්සේ and සහ user ගේ email එක සමාන නම් මේකේ ඒ cart එකේ තියෙන සේරම ටික පෙන්වන්න කියලා තියෙන මේ දෙකට සමාන වෙන පස්සේ card result set එක අරගෙන නම් ගාන අරගෙන තියෙනවා numbers ගාන අරගෙන ඊට පස්සේ මම මුලින්ම ඊට පස්සේ product data වල result එක අරන් දෙනවා database double colon search select all from product where ID එක equal the product ID එකට ආපු ID එකට equal ද කියලා බලලා තියෙනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ equal check කරලා තියෙනවා ඊට පස්සේ product data ටික අරගෙන තියෙනවා product result set features ඔක් කරා product data ටික අරගෙන තියෙනවා ඊට පස්සේ අර ගත්තා වගේ card number වලින් check කරලා තියෙනවා card එක මේ එතන data එක මොකක් හරි තියෙන කියලා data එකක් තියෙනවා නම් ඒක update කරනවා data එකක් නැත්නම් මෙතනදී else එකේදී අපි insert කරනවා data එකක් දැන් තියෙනවා නම් මුලින්ම data එකේ card data ටික අරගන්නවා මේ result set එකෙන් features ඔක් කරා data වල data ටික අරගන්නවා card එකේ තියෙන current quantity එක දැන්ට පවතින quantity එක ගන්නවා current data කියලා current card data වලින් දැන් තියෙන quantity එක ගන්නවා new quantity එක කරගෙන int කරනවා current quantity එකට එකක් එකතු කරනවා ඊට පස්සේ new quantity එක දාන්නවා ඊට පස්සේ if quantity product data quantity එක new quantity කියන්නේ product එකේ පවතින quantity එක new quantity එක විශාල හෝ සමානද බලනවා විශාල හෝ සමාන නැද්ද කියන quantity new quantity එකට කුඩාද බලනවා එහෙමනම් database.iud කියන්නේ update cart set set quantity equal new quantity එක බලලා ඊට පස්සේ where cart ID එක සමානද බලනවා ඒ card data වල තියෙන cart ID එක card data වල තියෙන cart ID එක ඊට පස්සේ echo කරන cart updated successfully කියලා දීලා ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඊට පස්සේ cart ID එකට equal the cart එකේ data වල තියෙන cart ID එක ගාලා බලලා ඊට පස්සේ echo කරනවා cart updated successfully. ඒ කියන්නේ මේ ඉරිකෙදි ගත්තන් පස්සේ මේ quantity එක new quantity එකට update වෙනවා. එයා cart ID එකට සමාන වෙන මේකේ පවතින cart ID එක. එහෙම අරගෙන update කරනවා. ඊට පස්සේ
else නම් දැන් හදිසිය දැන් මෙතන දෙන්න insert වෙනවා අතන මේ equal නැත්තම් insert into cart reverse set එක දාමු cart quantity user email product id මේ පිළිවෙලට දෙන පස්සේ values වලදී first එක insert එක normal quantity එකක් විදිහට පස්සේ user mail එක සහ product id එක echo ඊට පස්සේ add කරාන් පස්සේ ඒ කියන්නේ මේ values ටික add කරන්න පස්සේ echo වෙනවා new product added success added to cart කියලා. පස්සේ එහෙම කරත්තන් පස්සේ product ටික add වෙනවා. මං හිතනවා ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. ඊළඟට මට තියෙන task 29 එක task 29 එක හැම එකක් ඔයාලට සුබ දවසක්.